හරි අපි අද කතා කරන්නේ සංකරණ හා සංයෝජන ඔයාලට A level paper එකට එන ගාන. මම මේ ගාන මේ හදන විදිය ඔයාලට කියලා දෙනවා පාස් පේපර් ප්‍රශ්න තුනක් ඇසුරෙන්. හරිද? මේ ප්‍රශ්න තුන ඇසුරෙන් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න තුන කරද්දී මම ඒ අපිට අවශ්‍ය වෙන තියරි කොටස් ඒ වෙලාවේදී කියලා දීලා මේ ප්‍රශ්න තුන සාකච්ඡා කරනවා. අවසානයේදී මේ ප්‍රශ්න තුන කරලා ඉවර වෙද්දී ඔයාලට තනියම 2026 පේපර් එක ප්‍රශ්න කරන්න ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක නිසා හැමෝම බලා ගන්න ඉවර වෙනකම් වීඩියෝ එක බලන්න. හරිද? මුලින් ඉඳන් අවසාන වෙනකම් වීඩියෝ එක බලන්න. ඒ බලද්දී මොනවද ඇත්තට වෙන ගැටලු, කොහොමද හිතන්නේ සංකරණ සංයෝජන ගානක් හදන්න, අඩු වෙලාවකදී මේක කොහොමද ඉවර කරගන්නේ. හරිද? ගාන කොහොමද ප්ලෑන් කරගන්නේ. ඒ හැමදේම කියලා දෙනවා මේ ගාන මේ හදද්දී. හරි. අපි යමු ගානට. මම මුලින්ම ගන්නේ 2023 පේපර් එක. හරිද? 2023 පේපර් එකේ මොනවද කියන්නේ? අපි බලමු. හරිද? 2023 පේපර් එකේ කියනවා ඔයගොල්ලන්ට ගාන බලා ගන්න පුළුවන් වෙයි ඩිස්ප්ලේ එකේ. පිරිමි 8 දෙනෙක්ගෙන් හා ගැහැණු 6 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමකින් පිරිමි 4 දෙනෙකු හා ගැහැණු 4 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් තෝරාගත යුතු ඇත. හරි. අපිට ළමයි මේ දත්ත ටික දෙද්දි ටක් ගාලා අපි ගාන හදනකොට දත්ත ටික ලකුණු කරගමු. හරිද? පිරිමි කීයක් ඉන්නවද ළමයි? පිරිමි 8 දෙනෙක් ඉන්නවා. ගැහැණු පිරිමි 8 දෙනෙක් ඉන්නවා. ගැහැණු 6 දෙනෙක් ඉන්නවා. හරිද? අපිට තෝරගන්න ඕන කමිටුවේ පිරිමි 4ක් හා ගැහැණු 4ක් ඉන්න ඕන. මේ ළමයි ඉන්න ප්‍රමාණය අපිට තෝරගන්න ඕන කමිටුවේ පිරිමි ඉන්නේ 4යි ගැහැණු ඉන්නේ 4යි. තේරුණාද? මේ තමයි තෝරාගත යුතු. හරිද? මේ තමයි තෝරාගත යුතු කමිටුව. හරිද? මෙන්න මේවා පිරිමි 4යි ගැහැණු 4යි ඉන්න ඕන. මේ ගානේදී පළවෙනියටම අපිට කියනවා කමිටුව තෝරාගත හැකි වෙනස් ආකාර ගණන සොයන්න. හරි. මේ ගාන හදද්දී අපිට ඕන වෙනවා ළමයි මෙන්න මෙහෙම කතාවක්. හරිද? ඔයාලා දන්නවා මොනවා හරි ගොඩක වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා. හරිද? මොනවා හරි වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක්. ඔයාලා හිතන්න එක එක පාට බෝල පහක් තිබ්බ කියලා. හරිද? එක එක පාට බෝල පහක් තියෙනවා. මට ඒ පහෙන් මොනවා හරි බෝල දෙකක් තෝරගන්න පුළුවන් විදි කීයක් තියෙනවද? දැන් ඔයාලා හිතන්න මට තිබ්බ කියලා ඔයාලා හිතන්න මෙන්න මෙතන නිල් බෝලයයි මේක නිල් රතු කහ මෙන්න මෙහෙම බෝල තුනක් තියෙනවා. වෙනස් බෝල තුනක්නේ. වෙනස් බෝල තුනක්. මම මෙතනින් ගිහිල්ලා එක බෝලයක් තෝරගන්නවා. මට බලන්න මෙතනින් ගිහලා බෝලයක් තෝරගන්න පුළුවන් විදි කීයක්ද? මට පුළුවන් නිල් පාට බෝලයක් තෝරගන්න. තව රතු පාට බෝලයක් තෝරගන්න පුළුවන්. තව කහ පාට බෝලයක් තෝරගන්න පුළුවන්. එහෙනම් මට විදි කීයක් තියෙනවද? එක බෝලයක් තෝරගන්න පුළුවන් විදි? තුනක් තියෙනවානේ. එහෙනම් එක බෝලයක් තෝරගන්න පුළුවන් විදි තුනක්. එහෙනම් එක බෝලයක් තෝරාගත හැකි ආකාරනේ. කීයක් තියෙනවද? තුනක් තියෙනවා. පැහැදිලිද? හරි. මම මෙතනින් ගිහිල්ලා එකපාරේ බෝල දෙකක් ගන්නවා. මම එකපාරක ගිහිල්ලා බෝල දෙකක් ගත්තට පස්සේ මට හම්බුනේ නිලුයි රතුයි. එතකොට එක විදියක්. තව පාරක ගිහිල්ලා ගත්තාම හම්බුනේ නිලුයි කහයි. තව විදියක් නේ. එතකොට තව පාරක ගිහිල්ලා ගත්තාම හම්බුනේ රතුයි කහයි. එතකොට විදි කීයක් තියෙනවද? තුනක් තියෙනෝනේ. එහෙනම් බෝල දෙකක් වෙනස් නේ. අපි කියමු වෙනස්. බෝල දෙක වෙනස් බෝල දෙකක් තෝරාගත හැකි ආකාර ගන්න. කීයක් තියෙනවද? අපි දැන් අපි හිතලා ගත්තා 3යි. පැහැදිලිද? මෙන්න මේ වගේ දැන් අපිට මේක 3ක් තියෙනකොට හදන්න ලේසි. හැබැයි මේ වගේ ලොකු ප්‍රමාණයක් තිබ්බොත් හදන්න අපිට මොකද්ද? ගණිතමය ප්‍රකාශනයක් අවශ්‍ය වෙනෝනේ. ඒකට අපි ගණිතඥයෝ හොයාගෙන තියෙන ක්‍රමයක් සහ ප්‍රකාශනයක් අපි ඒක සූත්‍රයක් විදියට තියරි වල උගන්වනවා. ඒකේ තියෙන ළමයි දැන් මෙන්න මේ වගේ දැන් මෙතන වෙනස් ද්‍රව්‍ය කීයක් තියෙන්නේ? 3යි. ඒ වගේ වෙනස් ද්‍රව්‍ය හරිද? මෙහෙම n ප්‍රමාණයක් තියෙන තැනකින්. හැබැයි හැම ද්‍රව්‍යයක්ම වෙනස් වෙනවා. හරිද? වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙන තැනකින් මම හිතනවා r ප්‍රමාණයක් තෝරගන්නවා. මං ගන්නවා එකපාරකට r ප්‍රමාණයක්. තෝරගන්න පුළුවන් ආකාර ගණන අපිට කියලා තියෙනවා NCR මගින් ලැබේ කියලා. තේරුණාද? මෙන්න මේ වගේ n ප්‍රමාණයක් තියෙන තැනකින් අපි r ප්‍රමාණයක් තෝරගත්තොත් මෙයා ලැබෙනවා ඒ තෝරගන්න පුළුවන් වෙනස් විදි ගණන ලැබෙනවා NCR මගින්. පැහැදිලි නේ? හරි. දැන් NCR කියන්නේ මොකක්ද කියලා මම දැන් කියලා දෙන්නම්. NCR කියන්නේ ළමයි NCR අංකණය NCR කියන්නේ ළමයි ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතේ වතාවක් r ගේ ක්‍රමාරෝපිතේ. හරිද? ක්‍රමාරෝපිත අංකණය වල දන්නේ නැති මේ n ගේ ක්‍රමාරෝපිතය කියන එකේ අදහස ළමයි n ගුණ කිරීම n ඍණ 1 ගුණ කිරීම n ඍණ 2 ගුණ කිරීම මෙහෙම අඩු වෙවි යනවා ළමයි. n ගෙන් පටන්ගෙන අඩු වෙවි යනවා. කොච්චරක් වෙනකම් අඩු වෙවි යනවද? 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 දක්වා අඩු වෙවි යනවා. එහෙනම් r කොහොමද? r වතාවක් r ඍණ 1 වතාවක් r ඍණ 2 වතාවක් එහෙම අඩු වෙවි යනවා. එතකොට මෙතන ක්‍රමාරෝපිත පහ නම් තිබ්බේ.
5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 පැහැදිලිද එතකොට එක ක්‍රමාරෝපිතය කියන්නේ මොකද එකම තමයි විශේෂ ඒවා බිඳුවේ ක්‍රමාරෝපිතය ඒක මතක තියාගෙන ඉන්න බිඳුවේ ක්‍රමාරෝපිතයත් එකයි පැහැදිලිද හරි මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕන මොකද NCR කියන්නේ ක්‍රමාරෝපිතයෙන් බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය වතාවක් r ගේ ක්‍රමාරෝපිතය හරි අපි දැන් මේක මෙතනට දාලා බලමුද හරිද කියලා හරි වෙනස් එක බෝලයක් තෝරාගත හැකි ආකාර ගන්න බෝල කීයක් තියෙනවද ළමයි 3ක් තියෙනවනේ එහෙනම් 3කින් 301 3ෙන් එකක් තෝරගන්න පුළුවන් ආකාර ගණනනේ අපි සූත්‍රය දාලා බලමු මොකද ක්‍රමාරෝපිත 3 බෙදීම 3 ඍණ 1 ක්‍රමාරෝපිතය 3 ඍණ 1 කියන්නේ කියලා ළමයි දෙකේ ක්‍රමාරෝපිතය වතාවක් එකේ ක්‍රමාරෝපිතය අපි බලමු 3 ක්‍රමාරෝපිතය කියන්නේ මොකද්ද 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 නේ බෙදීම 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 1 දෙකේ 1යි දෙකේ 1යි උත්තරේ කීයක් එනවද 3ක් එනවනේ හරිනේ හරි මේකටත් දාලා බලමු අපි මේකටත් දාලා බලමු වෙනස් බෝල දෙකක් තෝරාගත හැකි ආකාර ගණන මට කොහොමද දෙන්නේ අපිට තුන ඔක්කොම 3ක් තියෙනවා 302 302 කියන්නේ ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 2 වතාවක් ක්‍රමාරෝපිත 1 නේ 3 ඍණ 2 කියන්නේ sorry 3 ඍණ 2 කියන්නේ 1යි එකේ ක්‍රමාරෝපිතය වතාවක් දෙකේ ක්‍රමාරෝපිතය 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 මේ දෙකට මේ දෙක අපල උත්තරේ 3යි එනව නේද එනවා එහෙනම් හරි නේද හරි අපි ඉස්සරහට මේ ගාන හදන් යද්දි තවත් මේ වගේව බලමු හරිද අපි දැන් බලමු මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා ඊට කලින් මේ තව චූටි දෙයක් ඔයාලට කියන්න දෙයක් තියෙනවා මේ බලන්න මොනවා හරි සිද්ධියක් ළමයි එක විට වෙනවා නම් හරිද දැන් ඔයාලා හිතන්න දැන් මම මේ කමිටුව තෝරගන්නවා හරිද මේ කමිටුවක් මම තෝරනවා හරිද 8 දෙනෙක් ඉන්න කමිටුවක් තෝරනවා මේ කමිටුවේ 4 දෙනෙකුයි තව 4 දෙනෙකුයිනේ තෝරන්නේ මේ එක කමිටුවක් තෝරන්නේ 4 දෙනෙකුයි 4 දෙනෙකුයිනේ එතකොට අපි මේක එක විට නේද සිදු කරන්න ඕනේ එක විට සිදු කරන නිසා අපි සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මට මෙන්න මේ 4 දෙනා තෝරගන්න පුළුවන් විදි m ප්‍රමාණයක් තිබුණා නම් මේ 4 දෙනා තෝරගන්න පුළුවන් විදි n ප්‍රමාණයක් තිබුණා නම් මට කියන්න මුළු ආකාර ගණන එන්නේ කොහොමද මුළු ආකාර ගණන එනෝ m ගුණ කිරීම n ගින් අපි මේකට කියනවා ගණන් කිරීමේ මූලධර්මය කියලා පැහැදිලිද හරි මේකට කියනවා ගණන් කිරීමේ මූලධර්මය කියලා m ගුණ කිරීම n පැහැදිලිද හරි දැන් ඔයාලා හිතන්න මොනවා හරි මාර්ගික a කියලා a b c හරි මෙහෙම හිතන්න a b c කියන්නේ නගර තුනක් මට a වල ඉඳන් b වලට යන්න පුළුවන් විදි තුනක් තියෙනවා පාරවල් තුනක් තියෙනවා b වල ඉඳන් c වලට යන්න පුළුවන් විදි දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ එතකොට මට ඕන නම් a සිට c වලට යන්න C දක්වා යන්න A සිට C දක්වා යන්න පුළුවන් මට විදි කීයක් තියෙනවද මේ A වල ඉඳන් B වලට යන විදි කීයක් තියෙනවද ළමයි තුනක් තියෙනවා A වල B වල ඉඳන් C වලට විදි යන්න පුළුවන් විදි දෙකක් තියෙනවා එතකොට මුළු ආකාර ගණන කීයද A වල ඉඳන් C වලට යනවා අපේ මොකද්ද අපේ වැඩේ තමයි A වල ඉඳන් C වලට යන එක එතකොට අපි A වල ඉඳන් B වලට ගියාම ඇතිද මදි B වල ඉඳන් C වලට යන්නත් ඕනේ එහෙනම් මේක එක විට නේද වෙන්නේ ඒක නිසා ළමයි ගුණිතය දානවා පැහැදිලිද මම මේ කියන එක ඒක නිසා මොනවා හරි සිද්ධියක් එක විට සිදු කරනවා නම් ළමයි මුළු ආකාර ගණන හොයද්දී මොකද්ද එක් එක් සිද්ධිය කරන්න පුළුවන් ආකාරවල ගුණිතය තමයි ගන්න ඕනේ පැහැදිලිනේ මම කියන එක හරි එබඳු කමිටුවක් තෝරාගත්තේ යයි සිතමු හරිද ඒ කියන්නේ පිරිමි 4 දෙනෙක් සහ ගෑනු 4 දෙනෙක් ඉන්න කමිටුවක් තෝරාගත්තේ යයි සිතමු ඊට පස්සේ අපිට කියනවා දැන් අපි මෙතන මෙච්චර වෙලා අපි දැන් හැදුවේ මොකද්ද තෝරා ගැනීමනේ ඒ කියන්නේ මොකද්ද මේ ගාන සංයෝජන ඔයාලා දන්නවා සංකරණ හා සංයෝජන කොටස් පාඩමේ කොටස් දෙක එකක් සංකරණ අනිත් එක මොකද සංයෝජන කියන්නේ තෝරා ගැනීම සංකරණ කියන්නේ පිළියෙල කිරීම හරිද හරි එහෙම 4 දෙනෙක් අපි තෝරගත්තා ඊට පස්සේ අපිට කියනවා කිසිම ගැහැණුන් දෙදෙනෙකු එක ළඟ වාඩි විය නොහැකි නම් එම කමිටු සමාජිකයින් පේලියකට වාඩි විය හැකි වෙනස් ආකාර ගණන සොයන්න හරිද සමාජිකයින් 8 දෙනාම පේලියකට වාඩි කරන්න ඕනලු කිසිම ගැහැණු සමාජිකයින් දෙන්නෙක්ට එක ළඟ ඉන්න බැරිලු මට කියන්න කොහොමද ඉන්නේ සංයුත්තය කොහොමද පිරිමි 4යි ගැහැණු 4යි ඉන්නේ ගැහැණු දෙන්නෙක්ට එක ළඟ වාඩි වෙන්න බෑ ඒ කියන්නේ අනිවාර්යෙන් ගැහැණු දෙන්නෙක් අතරේ කවුද ඉන්න ඕන පිරිමි කෙනෙක් ඉන්නම ඕන දැන් මම මේ වගේ එකක් හදද්දී මුලින්ම හරිද දැන් ගැහැණු අය එකට තියන්න බෑනේ එකට තියන්න බැරි නම් මුලින් අපි පිරිමි අය වාඩි කරමු හරිද මම පිරිමි කට්ටිය වාඩි කරනවා මුලින් මේල්ස් ඔන්න පිරිමි 4 දෙනා වාඩි කරා මට කියන්න දැන් පේලියක තමයි වාඩි කරන්නේ ගැහැණු 4 දෙනාට ඉන්න පුළුවන් තැන් මොනවද හරිද මට කියන්න එක ගැහැණු කෙනෙක්ට මෙතනට යන්න පුළුවන් අනිත් ගැහැණු කෙනාට මෙතනට යන්න පුළුවන් අනිත් ගැහැණු කෙනාට මෙතනට යන්න පුළුවන් අනිත් ගැහැණු කෙනාට මෙතනට යන්න පුළුවන් ඔන්න ඔතනත් ස්පේස් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න
ස්පේසස් කීයක් තියෙනවද? 1 2 3යි 4යි 5යි. ස්පේසස් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. හරිද? මේ ස්පේසස් පහෙන් ඕනම හතරක වාඩි වෙන්න පුළුවන් කාටද? අර ගැහැණු කෙනෙක්ට වාඩි වෙන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමු මෙන්න මේ හතර ගැහැණු කෙනෙක් වාඩි වුණා කියලා. ගැහැණු හතර දෙනා වාඩි වුණා කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ගැහැණු හතර දෙනා ඒ හතරේ වාඩි වුණාම ගැහැණු දෙන්නෙක් එක ළඟ ඉන්නවද? නැහැ. මෙතනයි මෙතන නැතුව මෙතනයි වාඩි වුණා කියලා හිතන්න. එතකොට ගැහැණු හතර දෙනා වාඩි වෙලා ඉන්නවා තැන් හතරක. ඒ හතර දෙනා එක ළඟ ඉන්නවද කවුරුවත් දෙන්නෙක් නැහැ. අපි පිරිමි දෙන්නෙක් එක ළඟ ඉන්න ප්‍රශ්නයක් නැහැ. අපිට ගාන කියලා තියෙන්නේ ගැහැණු දෙන්නෙක් එක ළඟ ඉන්න බෑ කියලානේ. එහෙනම් ළමයි මෙන්න මේ ස්පේසස් පහක් තියෙනවා. පහෙන් හතරක වාඩි කරන්න ඕන මොකක්ද? ගැහැණු අය වාඩි කරන්න ඕන. පැහැදිලිනේ? හරි. එහෙනම් ළමයි මුලින්ම අපි පිරිමි අය වාඩි කරලා පස්සේ ගැහැණු අය වාඩි කරන්න යන්නේ. පැහැදිලිද? හරි. අපි හදමු බලමු. මට කියන්න මුලින්ම මේ පිරිමි අය දැන් මෙතන ඉන්න පිරිමි කෙනා ආයේ මෙතනට ගිහිල්ලා මෙතන ඉන්න පිරිමි කෙනා මෙතනට ආවයි කියලා ප්‍රශ්නකුත් නැහැනේ. එහෙනම් පිරිමි අයට මාරු වෙන්න පුළුවන්. කවුරු අතරද? පිරිමි අයගේ ස්පේසස් අතර පිරිමි අයට මාරු වෙන්න පුළුවන්. පැහැදිලිනේ මම කියන කතාව? හරි. එහෙනම් අපි මේක ලියමු. පිරිමි අයට මාරු විය හැකි ආකාර ගණන. හරිද? දැන් මේ ගාන හදද්දී අපිට ඕන වෙන මොකක්ද? තියරි එකක් ඕන වෙනෝනේ. සංකරණ තියරි එකක් ඕන වෙනවා. මම දැන් කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේ සංකරණ තියරි එක හදන්නේ කියලා. හරිද? ඉගෙන ගන්න කියලා. දැන් ඔයාලා හිතන්න මෙහෙම. ඔන්න අකුරු තුනක් තියෙනවා වෙනස්. A B C කියලා. හරිද? මට මේ අකුරු තුන පාවිච්චි කරලා වෙනස් වචන හදන්න ඕන. බලමු අපි මේක වෙනස් වචන හදන්න පුළුවන්. ඔන්න A B C පුළුවන්. තව A C B පුළුවන්. තව B C A පුළුවන්. තව B A C පුළුවන්. තව C B A පුළුවන්. තව C A B පුළුවන්. එහෙර වෙනත් විදියක් තියනවද? නෑ. ආකාර කීයක් තියනවද ළමයි? 6ක් තියෙනවා. ඒ කියන්නේ වචන කීයක් පුළුවන්ද? 6ක් තියෙනවා. පැහැදිලිද? ඔව්. වෙනස් වචන 6ක් තියෙනවා. ඒක මෙහෙමයි ගන්නෙ. හරිද? මට කියන්න ඔයාලා මෙන්න මේ අකුරු තුනට එකිනෙකට මාරු වෙන්න පුළුවන් තැන් කීයක් තියෙනවද? මට කියන්නේ Aට මෙතනට මෙතන ඉන්නත් පුළුවන්, මෙතනට යන්නත් පුළුවන්, මෙතනට යන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ Aට මාරු වෙන්න පුළුවන් තැන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මෙයාට මාරු වෙන්න පුළුවන් තැන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මෙයාට මාරු වෙන්න පුළුවන් තැන් 3ක් තියෙනවානේ. එහෙනම් මෙන්න මෙයාට මේ ස්ථාන තුන අතර මාරු වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා මුළු ආකාර ගණන හොයන්න තියරි එකක් තියෙනවා. ක්‍රමාරෝපිත 3යි. පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් රේඛාවක පිළියෙල කරන්න පුළුවන් ආකාර ගණන කොච්චරද? වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයක් රේඛාවක පිළියෙල කරන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිත n. ඒ කියන්නේ ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා නම් ඒක රේඛාවක පිළියෙල කරන්න පුළුවන් ආකාර ගණන ක්‍රමාරෝපිත n. මට එහෙනම් කියන්න මේක බලලා දැන් මෙන්න මේ පිරිමි හතර දෙනාට මේක මත මොකද්ද? මෙන්න මේ ස්පේසස් හතරේ මාරු වෙන්න පුළුවන්. එහෙම මුළු ආකාර ගණන කොච්චරද? පිරිමි හතර දෙනාට මාරු වෙන්න පුළුවන් මුළු ආකාර ගණන කොච්චරද? හතරයිනේ. ක්‍රමාරෝපිත හතරයි. මේ හතර දෙනාට මාරු වෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. අපි බලමු දැන් මේකේ මේ ගැහැණු හතර දෙනා කොහොමද වාඩි කරන්නේ කියලා. පැහැදිලිද? හරි. මට ඔයාලා කියන්න ගැහැණු හතර දෙනාට මේ ස්පේසස් කීයක්ද? ස්පේසස් පහේම ගැහැණු හතර දෙනාට කියලා වාඩි වෙන්න බෑනේ. හතර දෙනා ඉන්නේ ස්පේසස් පහක් තියෙනවනේ. එහෙනම් මේ ස්පේසස් පහෙන් අපි මුලින් කරන්න ඕනේ. ස්පේසස් හතරක් තෝරගන්න ඕනේ. වෙනස් ස්පේසස් මේ මෙතන එක වෙනස්, මෙතන මේ හැමතැනම සමාන ස්පේසස් නෙවෙයි තියෙන්නේ. මෙතන එක තැනක්, මෙතන නිශ්චිත තැනක් තියෙනවනේ. මේ පළවෙනි හිස් තැන, මේ දෙවෙනි හිස් තැන, තුන්වෙනි හිස් තැන, මේ පුටු ගත්තොත් පළවෙනි පුටුව, දෙවෙනි පුටුව, තුන්වෙනි පුටුව, හතරවෙනි පුටුව, පස්වෙනි පුටුව. පුටු පහක් තියෙනවා. පුටු පහෙන් අපි කීයක් තෝරගන්න ඕනද මේ ගැහැණු හතර දෙනාට වාඩි වෙන්න? පුටු හතරක් තෝරගන්න ඕනනේ. එහෙනම් අපි මුලින්ම මොකද්ද? ගැහැණු හතර දෙනා වාඩි විය හැකි ආකාර වෙනස් ආකාර කොහොමද? කොච්චරක් තියෙනවද ළමයි අපිට?
ස්පේසස් තියෙනවා නැත්නම් පුටු 4ක් පුටු 5ක් තියෙනවා. පහෙන් අපි පුටු 4ක් තෝර ගන්න ඕන. වෙනස් පුටු 5ක් තියෙනවා. පුටු 4ක් තෝරගෙන ඔන්න ගැහැණු 4 දෙනා අපි මුලින් වාඩි කරනවා. පැහැදිලිද? හරි. ගැහැණු 4 දෙනා වාඩි වෙලා ඉන්නවා දැන්. ගැහැණු 4 දෙනා වාඩි වුණාට ළමයි මට කියන්න ඔයාලා මේ ගැහැණු 4 දෙනාට මාරු වෙන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? ගැහැණු 4 දෙනාට එක පුටු අතර මාරු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගැහැණු 4 දෙනා පුටු අතර මාරු වුණා කියලා මේ ඒ ගැහැණු දෙන්නෙක් එක ළඟට වැටෙනවද? නෑ. එයාලා මාරු වෙන්නේ පුටු අතරේ. ඒ හැම එකක් අතර අනිවාර්යෙන් පිරිමි කෙනෙක් ඉන්නවා. ඒක නිසා ළමයි මේ ළමයි ගැහැණු 4 දෙනාට වාඩි විය හැකි මොකද්ද? වෙනස් ආකාර ගණන මට කියන්න ගැහැණු 4 දෙනාට වාඩි වෙන්න පුළුවන් වෙනස් ආකාර ගණන කිව්වොත් ගැහැණු 4 දෙනාට අර ස්පේසස් පහෙන් හතරක් තෝරගත්තා. දැන් පුටු පහෙන් හතරක් තෝරගත්තා. ඒ ගැහැණු අයට වාඩි වුණාට පස්සෙත් ඒ පුටු අතර මාරු වෙන්න පුළුවන්. එහෙනම් අපි මේක ආයෙ ගුණ කරන්න ඕන ළමයි මාරු වෙන්න පුළුවන් නිසා ක්‍රමාරෝපිත 4යි. ස්පේසස් 4 ඒ කියන්නේ ගැහැණු අය 4යි ඉන්නේ. 4 දෙනාට මාරු වෙන්න පුළුවන් මුළු ආකාර ගන්න ක්‍රමාරෝපිත 4යි. ගැහැණු 4 දෙනා එකිනෙකට වෙනස්. එහෙනම් වෙනස් 4 දෙනෙක්ට මාරු වෙන්න පුළුවන් නේ. රේඛාවක පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න කීයද? ක්‍රමාරෝපිත 4යි. එහෙනම් ළමයි ඔයාලා දන්නවා ගණන් කිරීමේ මූලධර්මයට අනුව මුළු වෙනස් මුළු ආකාර ගණනනේ ඔය කන්ඩිෂන් එක තෘප්ත කරන වෙනස් මුළු ආකාර ගණන සමානයි මොකද්ද m ගුණ කිරීමේ ඉන්නේ කියන්නේ මෙයා ගුණ කරනවා මෙයාගේ ඉන්නේ ක්‍රමාරෝපිත 4 ගුණ කිරීම 5c4 වතාවක් ක්‍රමාරෝපිත 4 ක්‍රමාරෝපිත 4 ගුණ කිරීම 5c4 කියන්නේ මොකද්ද ක්‍රමාරෝපිත 4 බෙදීම 5 ඍණ 4 ක්‍රමාරෝපිතය වතාවක් 4 ක්‍රමාරෝපිතය වතාවක් 4 ක්‍රමාරෝපිතය මේ 4 ක්‍රමාරෝපිතයට මේ 4 ක්‍රමාරෝපිතය කැපෙනවා 4 ක්‍රමාරෝපිතය කියන්නේ 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 බෙදීම 5 ඍණ 4 කියන්නේ 1යි එකේ ක්‍රමාරෝපිතය එකේ ක්‍රමාරෝපිතය කොහොමද 1යි 4 × 5 20යි 20 ඒවා 3 60යි 60 ඒවා 2 120යි හරිද එහෙනම් අපිට එනවා මෙතන 4 වරක් 3 12යි 12 වරක් 2 24යි 24 ගුණ කිරීම 120 පැහැදිලිද 24 120 ගුණ කරාම කීය දෙන්නේ 12 වරක් 12 144යි 144යි කියන්නේ 288යි 2880යි හරිද උත්තරේ එනවා අපිට 2880යි කියලා හරි ලේසි ගානක් ඉතාම සීමිත කාලෙකින් ඔයාලන්ට පේපර් එකේ මේ සංකරණ හා සංයෝජන ගාන හදාගන්න පුළුවන් වෙන්න ඕන මුලින්ම ගාන හොඳට අවබෝධ කරගෙන හරි සැලැස්මක් හදාගන්න මේ ගාන කොහොමද හදන්නේ කියලා. ළමයි අපි යමු දැන් 2024 සංකරණ හා සංයෝජන ගාන හදන්න. අපි බලමු මොන වගේ ගානක් දෙකට ඇවිත් තියෙන කියලා. හරිද? ගාන මෙහෙමයි කියන්නේ. පවුලක දෙමාපියන් තම ළඟම ඥාතීන් 15 දෙනෙකු අතරින් 6 දෙනෙකුට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීමට තීරණය කරයි. පියාට ළඟම ගැහැණු ඥාතීන් 5 දෙනෙකු හා ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකු සිටින අතර මවට ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකු හා ළඟම පිරිමි ඥාතීන් 4 දෙනෙකු සිටී. හරි. මුළු ඥාතීන් ඉන්නව ළමයි 15 දෙනෙක් නේ. 15 දෙනෙක් ඉන්නවා පවුලක දෙමාපියන්ට ඥාතීන් 15ක් ඉන්නවා. හරිද? කොටස් දෙකකට බෙදෙනවා මුලින්ම. මොකද්ද? පියාගේ පැත්තේ නෑදෑයෝ අනිත් අය මවගේ පැත්තේ නෑදෑයෝ. හරිද? පියාගේ පැත්තේ නෑදෑයෝ කියන එක නැවත කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. මොකද්ද? පියාගේ පැත්තේ ඉන්නවා ගැහැණු නෑදෑයෝ පිරිමි නෑදෑයෝ. මවගේ පැත්තේ ඉන්නවා ගැහැණු නෑදෑයෝ පිරිමි නෑදෑයෝ. පැහැදිලිද? හරි. අපි බලමු පියාගේ පැත්තේ ගැහැණු නෑදෑයෝ කීයක් ඉන්නවද කියලා. පියාගේ පැත්තේ ඉන්නවා ගැහැණු නෑදෑයෝ 5 දෙනෙක් හා පිරිමි ඥාතීන් 3 දෙනෙක්. හරිද? 5 දෙනෙක් සහ 3 දෙනෙක්. ඊට පස්සේ මවගේ ගත්තට පස්සේ මවගේ ළඟම ඉන්නවා ගැහැණු ඥාතීන් 3 දෙනෙකු හා පිරිමි ඥාතීන් 4 දෙනෙක්. ගැහැණු ඥාතීන් 3 දෙනයි පිරිමි ඥාතීන් 4 දෙනයි. හරිද? දෙනෙකු සිටී. අපිට මුලින්ම කියනවා පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනා කළ හැකි නම්. හරි. මවට පියාට ඔහුගේ ළඟම ගැහැණු ඥාතීන් 3 දෙනෙකුට ආරාධනා කරන්න ඕනලු. මවට ඇයගේ ළඟම පිරිමි ඥාතීන් 3 දෙනෙකුට ආරාධනා කරන්න ඕනලු. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ එහෙමයි. පළවෙනි කොටස අහන්නේ එහෙමයි. එහෙනම් ළමයි මට ඔයාලා කියන්න පියාට ළඟම ගැහැණු ඥාතීන්
තුන් දෙනෙක් තෝරාගත හැකි ආකාර ගණන කොච්චරක් තියෙනවද? මට කියන්න පියාට ගැහැණු ඥාති 3 දෙනා තෝරගන්න එයාට ගැහැණු ඥාති කී දෙනෙක් ඉන්නවද? 5 දෙනා ඉන්නේ. එයාගේ මේ ගැහැණු ඥාතීන් 5 දෙනාගෙන් අපි 3 දෙනෙක් තෝරගන්න පුළුවන්. කොහොමද? වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් තෝරා ගැනීම. NCR. එහෙනම් 5 දෙනෙක්ගෙන් 3 දෙනෙක් තෝරගන්න පුළුවන් ආකාර ගණන 5 3යි. පැහැදිලිද? හරි. ඊට පස්සේ මවට යමු අපි මවගේ ළඟම පිරිමි ඥාතීන් කීයක්ද? 3 දෙනෙක් තෝරාගත හැකි ආකාර කොච්චරක් තියෙනවද? මවට ළඟම පිරිමි ඥාති කීයද ඉන්නේ? 4යි ඉන්නේ. එහෙනම් 4න් අපි 3 දෙනෙක් තෝරගන්න ඕන. 4 3යි. පැහැදිලිද? ඔව්. එහෙනම් මට කියන්න තෝරාගත හැකි මුළු ආකාර ගණන. අර මේ කන්ඩිෂන් එක තෘප්ත වෙන විදියට තෝරාගත හැකි මුළු ආකාර කොච්චරද? මෙයා ගුණ කිරීම මෙයා 5 3 ගුණ කිරීම 4 3 5 3 ක්‍රමාරෝපිත පහ බෙදීම පහරින 3 ක්‍රමාරෝපිතය වතාවක් 3 ක්‍රමාරෝපිතය ගුණ කිරීම 4 ක්‍රමාරෝපිතය 4 ඍණ 3 ක්‍රමාරෝපිතය වතාවක් 3 ක්‍රමාරෝපිතය. මට කියන්න මෙයා 5 ගුණ කිරීම 4 ගුණ කිරීම ක්‍රමාරෝපිත 3 බෙදීම 1 ක්‍රමාරෝපිතය වතාවක් 3 ක්‍රමාරෝපිතය ගුණ කිරීම 4 ක්‍රමාරෝපිතය මෙයා ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 3 ක්‍රමාරෝපිතය මෙතනට එනවා 1 ක්‍රමාරෝපිතය වතාවක් 3 ක්‍රමාරෝපිතය. මෙයාට මෙයා කැපෙනවා 4 අර 5 20යි 20 4ක් කීයක් එනවද? 80ක් එනවා. දෙවැනි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද කියලා බලමු. පිරිමි ඥාතීන් 3 දෙනෙකු හා ගැහැණු ඥාතීන් හරිද? ගැහැණු ආරාධිතයන් 3 දෙනෙකු වන පරිදි පියාට ඔහුගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනය කළ හැකි. වෙනස ආකාර ගන්න අහනවා. ආයිත් අපි කියමු. පිරිමි ආරාධිතයින් 3 දෙනෙකු හා ගැහැණු ආරාධිතයින් 3 දෙනෙකු වන පරිදි පියාට ඔහුගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් මවට ඇයගේ ළඟම ඥාතීන් 3 දෙනෙකුටත් ආරාධනා කළ හැකි ආකාර ගණන. very good. හරිද? ඔක්කොම එන්න ඕන කීයක් කියලාද කියන්නේ ළමයි? ඔව්. තෝරගත්තට පස්සේ අපිට ඔක්කොම එන්න ඕන පිරිමි ඥාති 3යි ගැහැණු ඥාති 3යිලු. හරි. අවසානයේ සාදයේ ඉන්න ඕන පිරිමි ඥාති 3යි ගැහැණු ඥාති 3යි. හරිද? පියාට අවසර තියෙනවා එයාගේ කවුරු හරි ඥාති 3 දෙනෙක්ට ආරාධනා කරන්න. මවටත් අවසර තියෙනවා කවුරු හරි ඥාති 3 දෙනෙක්ට ආරාධනා කරන්න. පැහැදිලිද? හරි. අපි දැන් හිතමු ඔන්න පියාට කොහොමද ආරාධනා කරන්න පුළුවන්? පියාට පුළුවන් හරිද? පිරිමි ඥාති 3 දෙනෙක් ගැහැණු ඥාති 3 දෙනාට ආරාධනා කරන්න පුළුවන්. එතකොට පියාට පුළුවන් තව කාටවත් ආරාධනා කරන්න බෑනේ. ඇයි? පියාට පුළුවන් 3 දෙනෙක්ට ආරාධනා කරන්න. එහෙනම් මෙතන නෑ. එතකොට මවට පියා ගැහැණු ඥාති 3 දෙනාට ආරාධනා කරොත් මවට පුළුවන් ද ගැහැණු ඥාතින්ට ආරාධනා කරන්න බෑ. ඇයි? සංයුතියේ ඉන්න ඕන. ඒ කියන්නේ පාඩියේ ඉන්න ඕන. කවුද? සාදේ ඉන්න ඕන ගැහැණු 3යි පිරිමි 3යි. එහෙනම් මෙයාට ගැහැණු ඥාතින්ට ආරාධනා කරන්න බෑ. එහෙනම් පිරිමි ඥාති 3කට තමයි ආරාධනා කරන්න වෙන්නේ. පැහැදිලිනේ? ඔව්. මේකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් ළමයි. මොකද අනිත් පැත්ත? පියාට පුළුවන් පිරිමි ඥාති 3 දෙනෙක්ට ආරාධනා කරන්න ගැහැණු ඥාතින්ට ආරාධනා කරන්න නැතුව මවට පුළුවන් ගැහැණු ඥාති 3 දෙනාට ආරාධනා කරන්න පිරිමි ඥාතින්ට ආරාධනා කරන්නේ නැතුව. පැහැදිලිද? තව මොනවද පුළුවන්? මේක හරි. ඊට පස්සේ පුළුවන් ගැහැණු ඥාතීන් දෙන්නයි පිරිමි ඥාතීන් එක්කෙනයි. හරිද? එතකොට අම්මට වෙනව මොකද්ද? ගැහැණු ඥාතීන් දෙන්නෙක්ට ආරාධනා කරන්න වෙනවා පිරිමි ඥාති එක්කෙනෙක්. මේක අනිත් පැත්තත් පුළුවන්. මොකද්ද? පියාට පුළුවන් ගැහැණු ඥාති එක්කෙනයි පිරිමි ඥාති දෙන්නයි. ඒතර මවට වෙනවා මෙතන ගැහැණු ඥාති මෙතන වැරදුනානේ. මෙතන එක්කෙනෙක් වෙන්න ඕන මෙතන දෙන්නෙක් වෙන්න ඕන. හරිනේ? මෙතන එක්කෙනයි මෙතන දෙන්නයි. ගැහැණු ඥාති එක්කෙනයි පිරිමි ඥාති දෙන්නයි. එහෙනම් මෙතන ගැහැණු ඥාති කීයක් එන්න ඕනද ළමයි? දෙන්නෙක් එන්න ඕන. පිරිමි ඥාති කීයක් එන්න ඕනද? එක්කෙනෙක් වෙන්න ඕන. පැහැදිලිනේ? හරි. මට කියන්න ඔය හැර වෙනත් විදියක් තියෙනවද මේක හදන්න? නෑ නේද? වෙනත් තෝරා ගැනීමක් තියෙනවද? නෑ. ඔක්කොම තෝරා ගැනීම තෝරාගෙන ඉවරයි. දැන් අපි බලමු මේ තෝරා ගැනීම කරන්න පුළුවන් ආකාර ගන්න. පිරිමි ඥාති පියාට ගැහැණු ඥාතීන් 5 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් තෝරා ගන්න ඕන. කොහොමද අපිට කියන්න පුළුවන්? 5 3 ගුණ කිරීම බිඳුවයිනේ. බිඳුවයි කියන්නේ තෝරා ගැනීමක් නෑ. එහෙනම් අපිට ඒක ලියන්න ඕනද ළමයි? නෑ. එතන තෝරා ගැනීමක් වෙන්නේ නෑ. මෙතනත් තෝරා ගැනීමක් වෙන්නේ නෑ. ඒක ලියන්න ඕනේ නෑ. මෙතන 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක් තෝරා ගන්න ඕන. 4 3යි. මෙතනට එමු දැන්. මෙතන තෝරා ගැනීමක් නෑ. මෙතන තියෙනවා 3 දෙනෙක්. 3 දෙනෙක්ගෙන්
3 දෙනාම තෝරගන්න ඕන. මෙතනත් 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් 3 දෙනාම තෝරගන්න ඕන. මෙතන 4 දෙනෙක් ඉන්නවා. තෝර ගැනීමක් වෙන්නේ නැහැ. මෙතන 5 දෙනෙක්ගෙන් දෙන්නෙක් තෝරගන්න ඕන. මෙතන 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරගන්න ඕන. මෙතන 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරගන්න ඕන. මෙතන 4 දෙනෙක්ගෙන් දෙන්නෙක් තෝරගන්න ඕන. මෙතන 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරගන්න ඕන. මෙතන 3 දෙනෙක්ගෙන් දෙන්නෙක් තෝරගන්න ඕන. මෙතන 3 දෙනෙක්ගෙන් දෙන්නෙක් තෝරගන්න ඕන. මෙතන 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තෝරගන්න ඕන. හරි. මේක සුළු කිරීම කරද්දී පොඩි ලේසි ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා මතක තියාගන්න. NC 1 නම් හරිද මොනවා හරි එකක් වතාවක් NC 1 නම් උත්තරේ කෙලින්ම අපිට ලියන්න පුළුවන් n කියලා. පැහැදිලිද? NC 1 නම් කෙලින්ම ලියන්න පුළුවන් n කියලා. එහෙනම් මට කියන්න 501 කීයද? 5යි. 401 4යි. 100 100යි. පැහැදිලිනේ? හරි. එහෙම ලියන්න පුළුවන්. හරිද? හරි. තව කතාවක්. තව දෙයක් ඔතන මෙතන කියලා දෙන්න. ඔයාලා දන්නවා NCR කියලා කියන්නේ ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය වතාවක් r ගේ ක්‍රමාරෝපිතයනේ. මට ඔයාලා කියන්න NC n ඍණ r කියන්නේ මොකක්ද? ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ මෙන්න මෙතන තියෙන මොකද්ද පදේ? n ඍණ r නේ. අන්න එයාගේ ක්‍රමාරෝපිතය වතාවක් r ගේ r කියන්නේ මොකද්ද? මෙතන n ඍණ r නේ. ගේ ක්‍රමාරෝපිතය. ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ n කියද? කැපෙනවා. ඍණ ඍණ ධන වෙලා r ගේ ක්‍රමාරෝපිතය වතාවක් n ඍණ r ගේ ක්‍රමාරෝපිතය. මේක දෙක නම් මේක එක නම් ඔයාලට පේනවා. එක සමානයි කීයද? 2යි. එහෙනම් ළමයි අපිට කියන්න පුළුවන් NCR සමානයි NC n ඍණ r කියලා. පැහැදිලිද? එහෙනම් මට කියන්න පුළුවන් 401 සමානයි 400 කීයද? 3. 502 සමානයි 503. 1007 සමානයි 1003. ඒ විදිහට කියන්න පුළුවන්. එහෙනම් 604 සමානයි 602. ඒ විදිහට හදන්න පුළුවන්. අපි දැන් බලමු මේක සුළු කරලා. මට කියන්න 503 කීයද? අපි පැත්තකින් හොයාගමුද? දැන් මෙතනම හොයමුනේ. ක්‍රමාරෝපිත 5 බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් ක්‍රමාරෝපිත 2 ගුණ කිරීම. ඔයාලද මම කිව්වා 403 සමානයි කීයද? 401යි. 401 කෙලින්ම ලියන්න පුළුවන්. කීයයි කියලාද? 4යි කියලා. මෙතන 303. මට කියන්න NC බිඳුව ඕනම එකක NC බිඳුව නම් ඒක 1යි. එහෙම නැත්නම් NCN නම් ඒත් උත්තරේ 1යි. එහෙනම් 303 කීයද? 1යි. 303 කීයද? 1යි. හරිද? මේකත් මතක තියාගන්න. දැන් 502 කියන්නේ 502 කියලා කියන්නේ 503ම තමයි. කමන්නේ අපිට ඒක ලියන්න වෙනවා. ක්‍රමාරෝපිත 5 බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් ක්‍රමාරෝපිත 2 301 කියන්නේ 3යි. ආයි 301 තියෙනවා ඒත් 3යි. 402 කියලා කියන්නේ ක්‍රමාරෝපිත 4 බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය වතාවක් දෙකේ ක්‍රමාරෝපිතය. මෙතන 501 කියන්නේ 5යි. 302 කියන්නේ 301යි 301 කියන්නේ 3යි. ආයි 302 තියෙනවා ඒත් 3යි. 401 තියෙනවා 4යි. හරිද? හරි. මේක පොඩි සුළු කිරීමක් තියෙනවා. මෙයා ලියන්න පුළුවන් අපිට 5 ගුණ කිරීම 4 ගුණ කිරීම ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 4. මෙයාට මෙයා කැපෙනවා 2 1යි 2 2යි 4ට 5 20යි 20 2 40යි. මෙතනට 40ක් කියන උත්තරේ. මෙතනට කීයක් එනවද කියලා බලමු. මේක සුළු කරන්න පුළුවන් ළමයි. මේක අපි වෙන තැනක අපි චුට්ටක් සුළු කරමු. මට කියන්න මෙයාගේ උත්තරේ කීයද දෙන්නේ? මෙතන උත්තරේ එනවා අපිට ක්‍රමාරෝපිත 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 4 ගුණ කිරීම ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම මෙයා ලියන්න පුළුවන් ක්‍රම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම ක්‍රමාරෝපිත 2 බෙදීම ක්‍රමාරෝපිත 2 වතාවක් 2 ගුණ කිරීම 1 මෙයාට මෙයා කැපෙනවා 2ව 1යි 2ව 2යි. හරිද? අපිට උත්තරේ එනවා 4 වරක් 5 කීයක් එනවද? 4 වරක් 5 20යි 20 ගුණ කිරීම මෙතන 2ව 1යි 2ව 1යි 4 9 ගුණ කිරීම 3නේ. 9 වරක් 3 27යි 27ව 2ක් 54යි 54 10 ගුණ කරාම 540යි. එහෙනම් මෙතනට එනවා අපේ උත්තරේ 540ක්. පැහැදිලිද? එතනට 540ක් එනවා. මෙතනට 5 වරක් 3 15යි 15 වරක් 3 45යි 45ව 4ක් කීයද? 45ව 4ක් 180ක් එනවා. හරිද? හරි. මේ ළමයි මෙතන මේ කමිටුව තෝරගෙන ඉවරයි නේද? ඉවරයි. මෙතනත් කමිටුව තෝරගෙන ඉවරයි. මේවා එක විටද සිද්ධ වෙන්නේ? නෑනේ. එක විට නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේවා ඔක්කොම මොකද්ද කරන්න ඕන? එකතු කරන්න ඕන. මුළු ආකාර කොච්චරද? 40 ධන මෙතන තියෙනවා එකක්. 1 ධන 540 ධන 180. 180. පැහැදිලිද? ඔව් 540යි 540යි 180යි කීයද ළමයි? 540යි 180යි 720යි 720යි 40යි 760යි 761යි 761ක් අපිට උත්තරේ එනවා. එහෙනම් ළමයි මෙන්න මේ පිරිමි කට්ටිය
පියාගේ ඥාති 3 දෙනෙකුටයි මවගේ ඥාති 3 දෙනෙකුටයි මේ ඔය දීලා තියෙන කන්ඩිෂන්ස් තෘප්ත වෙන විදියට අපිට සාදයට නැත්තම් සාදයට ආරාධනා කරන්න පුළුවන් මුළු ආකාර ගණන කීයක් වෙනවද 760 ටිකක් එනවා. හරි ලේසි මෙන්න මේ ක්‍රමාරෝපිත අංකන මෙන්න මේ ඉක්මනට කරන්න පුළුවන් සුළු කිරීම ඉගෙන ගන්න මේ දේවල් ලේසි අද කියලා දීපු දේවල් වලින් ඔයාලට සංයෝජන ගානක් ආවොත් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. අපි බලමු 2025 පේපර් එකෙත් කොහොමද සංයෝජන ගාන ඇවිල්ලා තියෙන්නේ. සංකරණ ගානක්ද සංයෝජන ගානක්ද කොහොමද ඒක ඇවිල්ලා තියෙන්නේ. ගාන කියවමු. එකිනෙකින් වෙනස් පොත් පහක් එකිනෙකට වෙනස් පොත් පහක් ABC කියන සිසුන් තිදෙනෙකු අතරේ බෙදා දිය යුතු ඇත. හරිද? සිසුන් තුන් දෙනෙක් ඉන්නව ළමයි A B C කියලා. බෙදන්න පොත් කීයක් තියෙනවද ළමයි? එකිනෙකට වෙනස් පොත් පහක් තියෙනවා. හරිද? බෙදා දිය යුතු ඇත. අංක 1 Aට හරියටම පොත් දෙකකුත් Bට හරියටම පොත් දෙකකුත් හා Cට හරියටම එක පොතකුත් හරිද? ලැබිය හැකි වෙනස් විදි ගණන සොයන්න. හරි. පළවෙනිම ප්‍රශ්නේ අහන්නේ Aට පොත් කීයක් දෙනවලුද ළමයි? දෙකක් දෙනවලු. Bට පොත් කීයක් දෙනවලුද? දෙකක් දෙනවලු. Cට පොත් කීයක් දෙනවලුද? එකක් දෙනවලු. Aට පොත් 2යි Bට පොත් 2යි Cට පොත් 1යි දෙන්න පුළුවන් වෙනස් විදි ආකාර ගණන තමයි අහන්නේ. මට කියන්න ඔයාලා Aට පොත් දෙකක් දෙන්න පුළුවන් ආකාර ගණන කීයද? පොත් පහක් තියෙනවා. 5 C 2 පහෙන් දෙකක් තෝරගෙන දෙන්න ඕනනේ. ඔව්. මට කියන්න පහෙන් දැන් අපි දෙකක් තෝරගත්තා. එතකොට දැන් ඉතුරු පොත් කීයද? 3යි. ඒ තුනෙන් දෙකක් තමයි තෝරලා දෙන්න ඕන කාටද? ඒ තුනෙන් දෙකක් තමයි Bට තෝරලා දෙන්න ඕන. එහෙනම් Bට දෙන්න පුළුවන් ආකාර ගණන තෝරන්න පුළුවන් ආකාර ගණන පොත් දෙකක් 3 C 2යි. ඊට පස්සේ ඉතුරුයි පොත් එකක්. ඒ පොත අනිවාර්යයෙන්ම Cට දෙන්න වෙනවා. එහෙනම් 1 C 1යි. හරිද? අහන්නේ අපි මේක එක විටනේ සිද්ධ වෙන්නේ නේ. එහෙනම් m ගුණ කිරීම n ගුණ කිරීම මේක එක විටනේ සිදු වෙන්නේ. එහෙනම් මේක වෙන්න පුළුවන් ආකාර ගණන ගුණ කරනවා. මෙයා වෙන්න පුළුවන් ආකාර ගණන ගුණ කරනවා. මෙයා වෙන්න පුළුවන් ආකාර ගණන. එහෙනම් අපි ලියනවා මුළු ආකාර ගණන කොච්චරද? 5C2 නේ. 5C2 ගුණ කිරීම 3C2 ගුණ කිරීම 1C1. 5C2 ක්‍රමාරෝපිත පහ බෙදීම පහරින දෙක කියන්නේ 3යි. 3 ක්‍රමාරෝපිතය වතාවක් 2 ක්‍රමාරෝපිතය 3C2 3C2 කියලා කියන්නේ කීයද ළමයි? 3C1යි. 1C1 කියන්නේ මොකද්ද? 101 ලියම අපි ඊළඟ එකේ ආදේශ කරමු. මෙයා ලියද්දි ළමයි අපිට ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 4 ගුණ කිරීම ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් 2 ගුණ කිරීම 1. මෙයාට මෙයා කැපෙනවා 2 1යි 2 2යි. 3C1 කියන්නේ 3යි කියලා මම කියලා දුන්නා. 1C1 ඕනම දැන් NCN කියන්නේ කීයද? 1යි. 5 වරක් 2 10යි. 10 ව 3 30යි. උත්තරේ එනවා 30ක්. පැහැදිලිද? ඔව් හරිම ලේසි ඒ කොටස. අපි යමු දැන් ඊළඟ කොටසට මොකක්ද අහලා තියෙන්නේ කියලා බලන්න. ඊළඟ එකේ අපෙන් අහලා තියෙනවා මෙහෙම කතාවක්. හරිද? එක් එක් සිසුවාට අවම වශයෙන් එක පොතක්. හරිද? එක් එක් සිසුවාට අවම වශයෙන් එක පොතක් දෙන්න ඕනේ. හරි. අපි දැන් ඒක හදමු. ඒක හදද්දි මෙන්න මේ විදියට සටහනක් ඇඳගත්තා නම් ගාන හදන්න ගොඩක් ලේසි වෙනවා. හරිද? A B C. පොත් පහක් තියෙනවා. පොත් පහම අපි බෙදලා දෙන්න ඕන මොකටද? මේ ABC කියලා ළමයි තුන් දෙනා අතර බෙදන්න ඕන අවම වශයෙන් එක පොතක් හරි එක්කෙනෙක්ට තියෙන්න ඕන. මට කියන්නේ මෙයාට පොත් පහම දුන්නොත් මේ දෙන්නට පොත් නැති වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මෙයාට දෙන්න පුළුවන් මේ දෙන්නට එක එක දුන්නත් මෙයාට කීයක් දෙන්න පුළුවන්? 3යි. හරිද? ඔව් මේක වෙනස් වෙන්න පුළුවන් මේ බලන්න. දැන් මෙයාට 1යි මෙයාට 3යි මෙයාට 1යි දෙන්නත් පුළුවන්. තව මෙයාට 1යි මෙයාට 1යි මෙයාට 3යි දෙන්නත් පුළුවන් නේ. ඔව්. ආකාර ඔක්කොම දුන්නා. දැන් මෙතනට එන්න. ඊළඟට මෙයාට කීයද? දෙකක් දුන්නොත් මෙයාට දෙකක් දීලා මෙයාට එකක් දෙන්න පුළුවන්. මෙයාට දෙකක් දීලා මෙයාට එකක් දීලා මෙයාට දෙකක් දෙන්නත් පුළුවන්. මෙයාට දෙකක් දීලා මෙයාට දෙකක් දීලා මෙයාට එකක් දෙන්නත් පුළුවන් නේ. ඔව්. තව එක එක දෙන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි දුන්නොත් පොත් දෙකක් මොකද වෙන්නේ? ඉතුරු වෙනවනේ. පොත් පහම බෙදන්නත් අපි ඕන. එහෙනම් මෙන්න මේ ආකාර ටික විතරයි නේද තියෙන්නේ? ඔව්. මේ හැර වෙනත් ආකාර නෑ. මට කියන්න පොත් පහක් තියෙනවා මේ ඔක්කොගෙමනේ. පහෙන් මොකද මෙතන එන්න පළවෙනි එක කියලා? පහෙන් තුනක් තෝර ගන්න ඕන. 5C 3. ගුණ කිරීම 3ක් දුන්නට පස්සේ ඉතුරු කීයද? 2යි. 2C1 ගුණ කිරීම 1C1. මෙතන පහක් තියෙනවා 5C1යි. එතකොට ඉතුරු වෙනවා 4ක්. 4න් 3ක් තෝර ගන්න ඕන. 4C3යි. අන්තිමට 1C1යි. මෙතන 5C1යි. 4ක් ඉතුරු වෙනවා 4න් එකක් දෙන්න පුළුවන් 4C1යි. අන්තිමට 3C3යි. ඉතුරු වෙන තුනම දෙනවා. මෙතන 5C2යි. මෙතන දෙකක් දුන්නාම 3C2යි. 1C1යි. මෙතන 5C2යි. 3C1යි. 2C2යි. මෙතන 5C2යි.
මෙතන චුට්ටක් වැරදිලා ළමයි අපිට මේ මෙතන දෙක නෙවෙයි එන්න ඕන. මෙතනට දෙක එන්න ඕන. මෙතනට එක එන්න ඕන. ඔයාලට තේරෙන්නේ නැති. මෙතන දෙක තිබ්බනම් මෙයාම තමයිනේ මෙතන ලියවිලා තියෙන්නේ නේ. එහෙම නෙවෙයි. මෙතන මෙයාට එකයි, මෙයාට දෙකයි, මෙයාට දෙකයි දෙන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒක නිවැරදි කරගන්න. ඊට පස්සේ 5c2 ගුණ කිරීම මෙතන තියෙනවා 5c2 නේ 5c1යි ගුණ කිරීම ඉතුරු 4ක් 4c2යි ගුණ කිරීම මෙතන තියෙනවා 4c2යි ඊට පස්සේ ඉතුරුයි 2ක් 2c2 හරි මෙන්න මේ දේවල් ටික අපිට පිළිවෙලට එකතු කරගෙන යන්න තියෙන්නේ අපි බලමු එකතු කරගෙන යද්දි කොහොමද වෙන්නේ කියලා මට කියන 5c3 කියන්නේ කීයද අපි 5c3 පැත්තකින් ඔන්න හොයාගමු 5c3 නැත්නම් මෙතනම ලියමු අපි ක්‍රමාරෝපිත පහ බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් ක්‍රමාරෝපිත 2 ගුණ කිරීම 201 කියන්නේ 2යි 101 කියන්නේ 1යි මෙතන 501 කියන්නේ 5යි 403 කියන්නේ ළමයි 401යි ඒ කියන්නේ 4යි ගුණ කිරීම 1 501 කියන්නේ 5යි 4යි 1යි මෙතන 502 කියලා කියන්නේ 503ම තමයි ක්‍රමාරෝපිත මේක බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් ක්‍රමාරෝපිත 2 ගුණ කිරීම 302 කියන්නේ 301යි කියන්නේ 3යි ගුණ කිරීම 1යි 502 කියන්නේ ක්‍රමාරෝපිත පහ බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් ක්‍රමාරෝපිත 2 301 3යි 202 කියන්නේ 1යි 501 5යි 402 කියන්නේ ක්‍රමාරෝපිත 4 බෙදීම ක්‍රමාරෝපිත 4 බෙදීම ක්‍රමාරෝපිත 2 වතාවක් ක්‍රමාරෝපිත 2 ගුණ කිරීම 1යි සුළු කරලා බලමු මට මේ 502 මම පැත්තක හොයා ගන්නවා 5 ගුණ කිරීම 4 ගුණ කිරීම ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 3 වතාවක් ක්‍රමාරෝපිත 2 මෙයාට මෙයා කැපෙනවා 2යි උත්තරේ 10යි මෙයා 10යි 10 වරක් 2 කීයද එන්නේ 20යි 5 වරක් 4 20යි 5 වරක් 4 20යි 10 වරක් 3 30යි 10 වරක් 3 30යි මෙතන ළමයි අපිට කැපෙනවා 6 වරක් 5 එන්නේ 30ක් එනවා සුළු කරලා බලන්න මම සුළු කරන්නේ ක්‍රමාරෝපිත 4 ගුණ කිරීම 4 ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 3 කිරීම ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත 2 වතාව 2 ගුණ කිරීම 1 මෙයාට මෙයා කැපෙනවා උත්තරේ මෙතන 2 1යි 2 2යි 3 වරක් 2 6යි ඒ 6 මේ 5 ගුණ කරාම 6 වරක් 5 30යි ඔයාලට පේනවා ඇති මෙන්න මේ තුන් දෙනා මොකද වෙන්නේ සමාන ඒවකින් හැදෙන්නේ නේ මේ තුන් දෙනා සමාන ඒවකින් හැදෙන්නේ අපිට මේකේ කෙටි ක්‍රමයක් තිබ්බා මොකද්ද මෙයා විතරක් ලියාගෙන මෙයා විතරක් ලියාගෙන ඒව මාරු කරලා හදන්න තිබ්බා ඔයාලට අර තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි මම මේක 6කට ලිව්වේ නැත්නම් අපිට මේක 2කට ලියලා ඉවර වෙලා මට කියන්න මෙන්න මෙයා මාරු වෙන්න පුළුවන් ආකාර ගන්න සමාන ඒවා දෙකක් තියෙනෝනේ නැත්නම් මේ එකක් ලියලා ඉවර වෙලා අපි යා ගුණ කරන්න ඕන ළමයි තුන් දෙනෙක් ඉන්නවා දෙන්නෙක් සමානයි ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 2කින් ගුණ කරා නම් හරි එහෙනම් මේ එක්කෙනෙක් හොයලා මෙයාගේ ගුණ කරත් හරිනේ එහෙනම් 20ක් අපිට දෙනවා 20 ඒවා 3ක් 60යි එතන මේ 60 හැදෙනව නේද මෙතනටත් ඒ විදියට නේ මේ තුන් ස්ථාන තුනක් තියෙනවා දෙන්නෙක් සමානයි එහෙනම් ක්‍රමාරෝපිත 3 බෙදීම සමාන සමදවල් කියන මෙහෙමනේ ද්‍රව්‍ය n ප්‍රමාණයක් තියෙනවා නම් r ප්‍රමාණයක් ඒකෙන් සමාන නම් n ප්‍රමාණයකින් r ප්‍රමාණයක් සමාන නම් රේඛාවක පිළියෙල කරන්න පුළුවන් ආකාර ගන්න ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත r නේ දැන් r ප්‍රමාණිකුයි තව p ප්‍රමාණිකුත් සමාන නම් යා ක්‍රමාරෝපිත p කියනොත් බෙදනවා පැහැදිලිද ඒ සිද්ධාන්තය පාවිච්චි කරලා අපිට මෙතන හදන්න පුළුවන් ඊට වඩා අඩු කාලෙකින් හදන්න තිබ්බා එහෙනම් මට කියන්නේ මුළු ආකාර ගණන කොච්චරක් එනවද මෙතන එනවා 60ක් මෙතන එනවා 90ක් එහෙනම් මුළු ආකාර 150ක් එනවා පැහැදිලිද පැහැදිලිනේ ලේසි ගාන ඉක්මනටම හදන්න පුළුවන් ගානක් ඊට පස්සේ දැන් අපි සංකරණ අද කතා කරා අපි ඊළඟ දවසේ කතා කරමු ශ්‍රේණි හරි න්‍යාස හරි අපි සම්පූර්ණ ප්‍රශ්න 3ක් ඒ කියන්නේ පාස් පේපර් ප්‍රශ්න 3ක් ඇසුරෙන් ඔයාලට තියරිත් එක්කම අත්‍යවශ්‍ය තියරි හරිද මේ දවස්වල ළමයින්ට බලන්න පුළුවන් විභාගයේ ඉලක්ක කරගෙන නේ ඔයාලා බැලුවොත් ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන් කියලා හිතෙනවා ඒක නිසා තමයි මේවා සාකච්ඡා කරන්නේ පුළුවන් උපරිමයෙන් බලන්න ස්කිප් කරන්න එපා පිළිවෙලට බලන්න ගොඩක් කෙටියෙන් දීලා තියෙන්නේ ඔයාලට විභාගයට මොනවා හරි උදව්වක් ගන්න පුළුවන් කියලා හිතනවා